අතීතය කියන්නේ අතීතයට. ඒක වෙනස් කරන්න ඔයාට බෑ. හැබැයි අනාගතය කියන්නේ අනාගතයට. ඒක වෙනස් කරන්න පුළුවන් ඔයාට. අද ඔයා කරන වැඩවලින් ඔයාගේ අනාගතය වෙනස් කරන්න පුළුවන්. සමහර විට කවදාවත් බිඳෙන්නේ නැති තරම් ශක්තිමත් විදිහට. බැරි වෙලාවත් අනාගතය ඇතුලේ යම් බිඳීමක් වුණා. ආයිමත් තිබුණටත් වඩා හොඳට ඒක ශක්තිමත්ව ගොඩනගන්න පුළුවන් වෙන විදිහට. ඒ නිසා අනාගතය ගැන බලාපොරොත්තු තියාගෙන වර්තමානයේ ඇතුලේ හැසිරෙන්න.